Hi welcome. අද travel with you මගේ YouTube channel එකේ යන්නේ ලංකාවේ තවත් ආකර්ශනීය ලස්සන මුහුදු වෙරළක් බලන්න. ඉතින් තවත් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක මේ video එකට join වෙන්න. ඉතින් දැන් මම ත්‍රිකුණාමලයේ ලස්සන beach එකක් වන marble beach එකට ඇතුල් වෙන ගමන් ඉන්නේ. මේ beach එකට එන්න ට්‍රින්කෝ town එකේ ඉඳන් කිලෝමීටර් 17ක් යනවා. ඒ වගේම කින්නියා පාලම ළඟ ඉඳන් තියෙන අතුරු පාර තමයි අපි ඇතුළට එන්න ඕනේ. ඔයගොල්ලෝ ත්‍රිකුණාමලයේ ආවම කින්නියා පාලම බැලුවොත් එහෙම එතන ඉඳන් තියෙන අතුරු පාරෙන් කිලෝමීටර් 3ක ප්‍රමාණයක දුරකින් තමයි මේ මාබල් බීච් එක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ බීච් එකට ඇතුළට එද්දී අපි අනිවාර්යෙන් එන්ට්‍රි ටිකට් එකක් ගන්න ඕනේ. ඒ වගේම වෙහිකල් පාක් එකකට දෙන ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ටිකට් එක අරගෙන එතනින් තව කිලෝමීටර් ප්‍රමාණයක් ඇතුළට යන්න ඕනේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මාබල් බීච් එක මේන්ටේන් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්. ඉතින් අනිවාර්යෙන් මේගොල්ලෝ ලස්සනට ඒ වගේම පිරිසිදුව මේ බීච් එකේ තියාගෙන ඉන්නවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් වෙහිකල් පාක් කරන පාකින් ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මෙතන වෙහිකල් එක පාක් කරලා මාබල් බීච් එක මොන වගේද කියලා බලා ගන්න අපි ඇතුළට යමු. අපේ වෙහිකල් පාක් කරලා අපි මේ පේන ගේට් එකෙන් ඇතුළට තමයි යන්න ඕනේ බීච් එක ළඟට. මේ බීච් එකත් ඇත්තටම ලංකාවේ තියෙන අනිත් ආකර්ෂණීය දිනාගත් බීච් වගේම ලස්සන බීච් එකක්. මේ බීච් එකට මාබල් බීච් කියලා නම් වැටලා තියෙන්නේ. මේ බීච් එකේ වතුර පැහැදිලි කාලට වතුර යටින් මාබල් ඇල්ලුවා වගේ පේන හින්දා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ බීච් එක ඇත්තටම එයාර්පෝර්ට් එකෙන් ගොඩක් ක්ලීන්ව මේන්ටේන් කරන් යනවා. ඒ වගේම තමයි මේ බීච් එක කොටස් දෙකකට බෙදලා තින්නේ. එක පැත්තක් එයාර්පෝර්ට් එකේ ඒ නිලධාරීන් සඳහා වෙන් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ෆැමිලිස් වලට ඇවිල්ලා එන්ජොයි කරන්න. අනිත් පැත්ත ලෝකල්ස් කට්ටියටයි ෆොරින්ස් කට්ටියටයි එන්ජොයි කරන්න වෙන් කරලා තියෙනවා. ඉතින් මෙතන කැන්ටින් එකක් ඒ වගේම චේන්ජින් රූම් එකක් වොෂ්රූම් තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට ඇවිල්ලා ඒ ගැන බය වෙන දෙයක් නැහැ. ඉතින් ඇත්තටම ලස්සන ආකර්ෂණ දිනාගත් ත්‍රිකුණාමලයේ තියෙන ලස්සනම බීච් එකක් මේකත්. ඉතින් මේ බීච් එකටත් එන්න ඕන සීසන් එකේදී තමයි. මොකද එතකොට තමයි මේකේ වෝටර් ගේමින් එහෙම අපිට කරන්න පුළුවන්. සීසන් එක ගැන කිව්වොත් එම අප්‍රේල් මුල ඉඳන් ඔක්තෝබර් අග දක්වා තමයි මේ සීසන් එක තියෙන්නේ මේ බීච් එකේ. ඒ වගේම ත්‍රින්කෝමලි වලත්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් බලන්න travel with Niro මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ එන පාසල් නිවාඩුවට ඒ වගේම සීසන් එකට ත්‍රින්කෝමලි වල travel කරන හිතන් ඉන්නවනේ ඔයගලන්ට මගේ travel with Niro YouTube channel එකේ ත්‍රින්කෝමලි වලට ට්‍රේන් එකෙන් හිතන් ඉන්නවා නම් ඒ ගැන විස්තර ඒ වගේම ත්‍රින්කෝමලි ඇවිල්ලා ඔයගොල්ලෝ වාහනයක් හය කරන්න ගයක් හය කරන්න හිතන් ඉන්නවා නම් ඒ ගැන විස්තර ඔක්කොම අදාළව මම වීඩියෝස් කරලා තිනවා. ඒ වගේම ත්‍රින්කෝ ඇවිල්ලා දවසින් කවර් කරන්න පුළුවන් මොනවාද දවස් දෙකකින් කවර් කරන්න පුළුවන් මොනවාද කියලා මම මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා.
මාබල් බීච් ඇවිල්ලා තියෙනවා නම් ඔයගොල්ලෝ මීට කලින් ඒ අත්දැකීම කොහොමද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න.